Hi guys, කොහොමද කට්ටියට සලාම් කියමුකෝ අයිබෝන් වනක්කම් අස්සලාමු අලයිකුම්. අද ඉන්නේ මම ආතාන් කූඩි වල වලන්ට පිටිපස්සෙන් දකින්න පුළුවන් මේක මස්ජිදුල් අක්සා ගේ යාළුවාද නැහැ. මම ලංකාවේ පෝලන්ඩ් වල ඉතින් ගෙදර කට්ටියත් එක්ක අද පොඩි ට්‍රිප් එකක් ආවා. ඒ ගමන් ඔයගලන්ට පොඩි වීඩියෝ එකක් කරගන්න කියලා බැලුවා මෙහි මේ ආතංගුඩි වල නයිට් ලයිෆ් එක කොහොමද කියලා. එහෙනම් බලමු ආතංගුඩි වල නයිට් ලයිෆ් එක කොහොමද කියලා බලන්න පුළුවන්. මෙතන ෆාම් ට්‍රී එහෙම තියෙනවා. ෆාම් ට්‍රීස් තියෙනවා. රටින්දි ගහ මේක. රටින්දි ගහ. Dates tree, sorry, palm tree නේ dates tree ද මොකද එක මම කියන්නේ ඒකට. ඉතින් ඔයගලන්ට මම එහෙම වුණත් මේ දැන් ඉන්නේ කාතාන්කුඩි වල මම එන්නම් පල්ලිය පිටිපස්සේ ඒක වෙලා බෝඩින් එකක්. දැන් ඔන්න මම එතන පල්ලියේ ඉඳලා එළියට යන්න හදන්නේ. එළියට ගිහලා ඔයගලන්ට කාතාන්කුඩි වල එළිය view එක පොඩ්ඩක් පෙන්නන්න. මේක තමයි කාතාන්කුඩි ස්කූල් එක. මේක හදලා තියෙන්නේ ස්කූල් එක තමයි මේ හදලා තියෙන්නේ. මෙන්න ලයිට් එක කාතාන්කුඩි වල මෙහෙම තමයි. මේ තමයි නයිට් ලයිෆ් එක කොහමද බලන්න ඕගොල්ලොත්. අපි ආපු වාහනේ මේක ඉස්සරහා තියෙන එක ඩ්‍රයිවිං කරගෙන ආවේ. නැත්තම් අමාරුයි මේ ඩ්‍රයිවිං කර වීඩියෝ ගන්න අමාරුයි. ඒක තැනක නවත්තුවා. ඊට පස්සේ තමයි දැන් ඩ්‍රයිවිං මේක නවත්තලා ඊට පස්සේ පල්ලියට ගියා ඒක. ඔයගොල්ලන්ට ඉතින් බලා ගන්න පුළුවන් මේ කාතාන්කුඩි කොහොමද කියලා. මම ඉස්සරහට වීඩියෝ එකෙන් පොඩි සැම්පල් ටිකක් පෙන්නන්න. මේ කොහොමද මෙහි කාතාන්කුඩි වල හදලා තියෙන්නේ ලස්සනට විදියට ලස්සන මාර අලංකාර විදියට සිටි එක හදලා තියෙනවා. මේ නන්දනේ ඉතින් ලංකාවේ ඉතින් වාහන යන ඔය වගේ තමයි. ඉස්සරහට බලමු. වනක්කම් අස්සලාමු අලයිකුම්. කට්ටියට කොහමද? අද මම ඇවිල්ලා ඉන්නේ අම්බේවල ෆාම් එකට. අද අපේ බ්ලොග් එකේ ඇවිල්ලා අම්බේවල ෆාම් එකට. අපි එහෙනම් උතුල්ට ගිහිල්ලා බලමු කොහොමද කියලා. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේ මල්ලි ඇතුලෙන් තමයි මේ පිටිපස්සෙන් එන්ට්‍රන්ස් එක තියෙනවා. ගිහිල්ලා බලමු අද කොහොමද තත්ත්වය කියලා. මේ අම්බේවල ෆාම් එකේ නිව්සීලන්ඩ් ෆාම් එකට ගියා. නිව්සීලන්ඩ් ෆාම් එක වහලා තිබ්බා. ගඳයි තමයි මොනවා කරන්නේ. පට්ට ගඳයි. මම එනවා ඔයාලට වටපිට පෙන්නන්නම්. ඔන්න අම්බේවල ෆාම් එකේ එහෙම තමයි සරවුන්ඩින් එක තියෙන්නේ. ඔන්න අපි එහෙනම් එතුළට යමු. අපි එතුළට යමු. ඉතින් එතුළු වීම එන්ට්‍රන්ස් හරි. ඔන්න අපි එතුළට ගියා. ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කොහොමද මේ කිරි ගන්නේ කොහොමද කියලා. ඊස්සේ දැන් ඔන්න පඩිපෙලේ නැගගෙන යනවා. ඔන්න දැන් කට්ටියම මේ පැත්තෙන් තමයි යන්නේ. කට්ටිය මේ පැත්තෙන් යනවා. මේ පැත්තෙන් කට්ටිය පොඩ්ඩක් ඉස්සරහට හයිඩ්‍රොලික් මැෂින් එකෙන් තල්ලු කරලා ඉස්සරහට යවනවා. එතකොට තමයි ඒගොල්ලෝ අර පැත්තට යන්නේ. එහෙනම් අපි එක්සිට් වෙන්න හදන්නේ. එක්සිට් වෙලා එළිය ගිහින් බලමු. මේ පැත්තෙන් එක්සිට් වෙලා තියෙන දැන් මේ පැත්තෙන් බලමු. උඹ දැන් උඩ ඉන්නේ. මේ මොතෙන් තමයි ඔන්න බලා ගන්න පුළුවන් අර දෙක. ඔතනින් මේ මෙතනින් වීදුරුවක් ගහලා තියෙනවා. මේ මොතනින් තමයි හරක් ටික එළියට යන්නේ කිරි දීලා. තව අපි ඉස්සරහට ගිහිල්ලා බලමු
අනිත් පැත්තේ මේකේ අනිත් පැත්තේ තියෙනවා මේ හරක් බලන්න පුළුවන් තැනක්. මේ එනම් බලමු. මේ queue එකේ ඉන්නේ queue එකේ කට්ටි සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නේ කිරි දෙන්න හදන්නේ. කිරි දෙන්න හදන්නේ ඒගොල්ලෝ. එතන එළියටම සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ තාම කිරි දීගෙන යනවා. ඔන්නකොලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ සෙට් එක එන්නේ කියලා. ඔන්න තමයි සෙට් එක යන්නේ. එතනින් එන්නේ. ඉවර කරලා. දැක්කද? ලොක්කුණ. දැක්කද? අපේ උන්ටත් කියලා දෙන්න ඕනේ කොහොමද යන්න ඕනේ එන්න ඕනේ කියලා. හැබැයි මේගොල්ලන්ට ප්‍රැක්ටිස් එකේ තියෙනවා පට්ට විදියට. දැක්ක? කූඩුවට ආවා. ස්කෝලෙන් ආවා. දැන් ක්ලාස් පන්ති ගිහිල්ලා තියෙන්නේ. ඒක නම් ජෝක්. මේ ඔහොම තමයි එන්නේ. ඊළඟ සෙට් එක එනවා. අන්න. මෙතනත් පොලිම තමයි. තෙල් පොලිම වගේ මෙතනත් පොලිම තමයි. අර අතන කෙනෙක්ව දැක්කේ? හයිඩ්‍රොලික් එක වහනකොට අහුවෙලා දැන් හරිනවා. දැන් යයි. මේගොල්ලෝ මේකට පුහුණු වෙලා තියෙනවා. මේ විදිහට කිරි දෙන්න. හරි එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. ඔන්න සුපිරි සුවඳ තැන ඇවිල්ලා තියෙන්නේ. දෙකේ. වා! උණු ගඳයි. ගන්ධස්සාරක මේ හරක් සෙට් එක ඉන්නවා. එතනින් මොන්න මේගොල්ලන්ට ඉංගලා අතල්ලගේ බොනවා වතුර බොන එකෙක් වතුර බොනවා. මේ ලයින් එකෙන් තමයි කෑම දාලා තියෙන්නේ. ඔන්නතුන් ඔහොම ඉතින් ඔයගොල්ලන්ට ඔන්න ඔයගොල්ලන්ට දාලා තියෙන්නේ. එතන පොඩි රණ්ඩුවකුත් යනවා. ගණන් ගන්න එපා හොඳේ. මේගොල්ලෝ මෙතන රණ්ඩුත් යනවා. කොටක් ගණන් ගන්න එපා. කෙනෙක් නම් හරි අමාරුයි ඉන්නේ මේකට ඉන්න. මෙතන තියෙන පොඩි මැෂින් එකක් ඒගොල්ලෝ ක්ලීන් කරන්න. ඒක හරි එකමුතුවෙන් ඉන්නවා. ඉන්න අඹේවල වීඩියෝ එක ඉවරයි. ඉතින් ඊයේ ඔයගලන්ට මට ගේන්න බැරි වුණා කාතන්ගුඩි වීඩියෝ එකේ ඉතුරු ඔයගලන්ට බලා ගන්න. ඉතුරු සීන්ස් ටික බලා ගන්න. තිබිච්ච ටික අපේ වීඩියෝ එකෙන් බලන්න. පුළුවන් තරම් අපිට සපෝට් එකක් දාන්න. ලයිෆ් විත් අංජන එක සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් තව ඉස්සරහට වීඩියෝ එකක්. බයි බයි.